ඔයා හිතන විදිහට මේ ලෝකේ හොඳ නරක කියලා මිනිස්සු කොට්ටාශ දෙකක් ඉන්නවද? නෑ. එහෙම කොට්ටාශ දෙකක් නැහැ. ඉන්නේ අපිට සෙට් වෙන කට්ටියයි අපිට සෙට් නොවෙන කට්ටියයි. අපිට සෙට් වෙන කට්ටියට අපි කියනවා හොඳයි කියලා. අපිට සෙට් නොවෙන කට්ටියට අපි කියනවා නරකයි කියලා. ඉතින් ඒක හරිද? නෑ. ඒක හරි නැහැ. ඒක වැරදි. ඔයා හිතලා හරි නැතුව හරි අනිත් අය ගැන ජජ්මන්ට්ස් වලට එනවනම් අද මේක නවත්තන්න. මොකද අපිට තව කෙනෙක් හොඳයි නරකයි කියලා ජජ්මන්ට්ස් වලට එන්න බෑ. කෙනෙක්ට හොඳ හරි නරක හරි දෙයක් කරන්න එයා ඉපදුන දවසේ ඉඳලා එයාගේ පෞල් පසුබිම, එයාට ලැබුණ අත්දැකීම්, එයා ඉගෙන ගත්ත දේවල්, එයාට මුණ ගැහුණ අය, ඒ හැම දෙයක්ම බලපානවා. කෙනෙක් ආපු මග ගැන කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. හැබැයි කතා කරන්නේ පොඩිම හරි අඩුපාඩුවක් වුණොත්, වැරද්දක් වුණොත් හැමෝම ඒ ගැන කතා කරනවා. ඒ කෙනාව මානසික වටනවා. ජීවිතේ එපා කරනවා. අපි කවුරුත් අවුරුදු 200ක් 300ක් ජීවත් වෙන්න ආපු කට්ටිය නෙවෙයි. කෙනෙක්ගේ වැරද්දක් අඩුපාඩුවක් දැක්කොත් ඒක ජෙනුවින්ලිම යාට පෙන්නලා දෙන්න. මේ ඉන්න ටික කාලේ තව කෙනෙක්ට ජීවත් වෙන්න ආස කරන හේතුවක් මිසක් ජීවිතේ එපා කරන හේතුවක් වෙන්න එපා. මොකද ඒ කර්මය පරිසම් දෙන නිසාම නෙවෙයි. ඔයා මිනිසෙක් නිසා. හිතන්න. මම ශකිලා හේනාදීර.